මොන පිස්සුද ප්‍රියා මුදලාලි. දැන් මෙයාට කන්න ඕනුනාම මේ මෙහෙම කුස්සිය පැත්තට එනවා. ඇවිල්ලා ගාලා පිටිපස්සේ දොරට ගහනවා. ගහලා ආයිමත් මෙහෙම ඇවිදලා මෙතෙන්ට එනවා. අපි ඉතින් කෑමක් ගහලා මෙතෙන්ට දෙනවා. අනික මුදලාලිට කියන්න කන්නේත් හරි පොඩ්ඩයි. ඩයටින්. ඔව්. මේ දවසටම කිතුරු කොටයක් දුන්නාම හැබැයි ඉතින් මේ වත්ත ටිකක් පොඩි නිසා අමාරු ඇති නේද? නෑනේ. ඒ ප්‍රශ්නෙත් මෙයාගේ නෑ. වාට කියන ප්‍රිය මුදලාලි මේ දැන් එළියට යන්න වුණාම මේ ගාලා දෙපාරක් කරුවාම ඉතින් අපි ඔය ගේට්ටු ඇරලා දෙනවා. එයා ඉතින් ওই පන්සල් වත්ත පැත්තේ ඇවිදලා පොඩ්ඩක් ඇඟේ පතේ හිරි අරගෙන ආයි ඇවිල්ලා මේ ගගා විට ගන්න. හැමදේම පුරුදු කරලානේ තියෙන්නේ. ඒකයි. බබා